ඔයාලා සාදරයෙන් පිළිගන්නවා ඩාර්ක් මල් YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Microsoft Office 2024 ඔයාලගේ කම්පියුටර් එකට නැත්නම් ලැප්ටොප් එකට ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන විදිහ. ඉතින් මුලින්ම කරන්න තියෙන්නේ මම පල්ලා කමෙන්ට් section එකේ link දෙකක් දාලා ඇති. එකක් deployment tool download කියලා, අනිත් එක customization tool download කියලා. ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම Office deployment tool download කියන link එක click කරන්න. එතකොට ඔයාලා මෙන්න මේ වගේ තැනකට එයි. මෙතන ඔයාලා මේ language එක English විදියට select කරගෙන මෙතන download කියන button එක click කරන්න. හරි ඉතින් ඔයාලා බලන්න පුළුවන් මේ පැත්තෙන් Office deployment tool එක download වුණා. ඊට පස්සේ ඔයාලා Office customization tool කියන link එක click කරන්න. ඒ link එක click කරලා ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. ඊට පස්සේ ඔයාලට මෙතන තෝරන්න වෙනවා ඔයාලගේ operating system එක 32 bit 64 bit කියලා. ඉතින් ඒක බලන්න ඔයාලා දන්නේ නැත්නම් ඔයාලා this PC එකේ right click කරලා properties යන්න. එතන තියෙනවා system type කියන එක යටතේ ඔයාලගේ operating system එක 64 bit එහෙම නැත්නම් 32 bit කියලා. ඉතින් දැන් මගේ operating system එක 64 bit හින්දා මම මෙතන 64 bit කියන එක select කරනවා. මෙතන office suite කියන එකට ඔයාලා තෝරන්න ඕනේ office LTSC standard 2024 volume license කියන එක. ඊට පස්සේ මෙතනින් ඔයාලට ඕන apps ටික තෝරගන්න වෙනවා. ඉතින් මෙතනින් මම ඕන apps ටික මම තෝරගන්නවා. ඊට පස්සේ මෙතන next click කරනවා. මෙතනින් ඔයාලා language එක select කරන්න ඕනේ. මෙතන language එකට English United Status කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන next දෙන්න. මෙතනින් ඉගෙන කිසිම දෙයක් වෙනස් කරන්න එපා. මේ ඔක්කොම next දෙන්න තමයි තියෙන්නේ. මේ වෙනස් කරන්නත් එපා. මෙතනින් next දෙන්න. මේකටත් next දෙන්න. මේකටත් next දෙන්න. අවසානයේට මේක finish කියන එක දෙන්න. හරි දැන් අපි මේක export කරගන්න ඕනේ. ඒකට මෙතන තියෙන export කියන එක click කරන්න. ඊට පස්සේ මෙතන keep current setting කියන එක දීලා මෙතන okay press කරන්න. මෙතන tick එක දීලා මෙතන export කියන එක ඔයාලා select කරන්න ඕනේ. ඊට පස්සේ බලන්න පුළුවන් මේ පැත්තෙන් file අපේ customization tool එකයි deployment tool එක download වුණා. දැන් ඔයාලගේ download folder එකට යන්න. මේ තියෙන අපි download කරගත්ත file එක ඔයාලා ඉස්සෙල්ලා මේ දෙක copy කරගන්න ඕනේ. copy කරගෙන ඔයාලගේ local disk C එකට යන්න. ඉතින් මෙතන ඔයාලා new folder එකක් හදාගන්න ඕනේ Office 2024 කියලා. Office කියති සම්පූර්ණ අකුරු ටික simple වලින් type කරන්න. ඊට පස්සේ මේ folder එක ඇතුළට යන්න ඕනේ ඔයාලා. මෙතන අපි copy කරගත්ත අර file එක paste කරගෙන මෙතන Office deployment tool ඒක open කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන මේ tick එක දාලා මෙතන continue කියන එක click කරන්න. ඊට පස්සේ ඔයාලට ආනවා file path එකක්. මෙතනින් අපි අර මේ දැන් හදාගත්ත folder එකම ඔයාලා select කරන්න ඕනේ. local disk C එකේ අපි දැන් හදාගත්ත Office 2024 folder එක select කරලා OK click කරන්න. එතකොට බලන්න පුළුවන් මෙතනට setup එකකුයි තව configuration file එකකුයි extract වුණා. හරි දැන් අපි මේක install කරමු. ඔයාලා cmd කියලා ඔයාලගේ search bar එකේ search කරලා ඒක අනිවාර්යෙන් run as administrator දෙන්න. නැත්නම් ඔයාලට error එන්න පුළුවන් මේක install කරද්දී. හරි මෙතන run as administrator දුන්නාට පස්සේ අපි මේ folder එකට navigate වෙන්න ඕනේ. ඒ navigate වෙන්නේ මෙන්න මේ command එක පාවිච්චි කරලා. මේ command එක ඔයාලා මෙතන type කරන්න. මේ command ඔක්කොම මම පල්ලෙහා description එකේ සහ comment section එකේ දාලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා keyboard එකේ enter press කරන්න. දැන් අපි කරමු setup එක install කරන්න. ඒකටත් මෙන්න මේ code එක තමයි පාවිච්චි කරන්නේ. මේ code එක ඔයාලා මෙතන type කරලා enter press කරන්න. ඔයාලට බලන්න පුළුවන් setup එක open වුණා. ඉතින් මේ process එකට ටික වෙලාවක් යනවා. ඒකින්ද මම මෙතනින් යාළුව වීඩියෝ එක skip කරලා තමයි ඔයාලට පෙන්නන්නේ. ඉතින් මේක install කරද්දී අනිවාර්යෙන් ඔයාලා internet connection එකට connect වෙලා තියෙන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි මේක install වෙන්නේ. මේ install වෙනනම් ටිකක් වෙලා යනවා. install වුණාට පස්සේ මේව තමයි එන්නේ. ඊට පස්සේ මෙතන close කියන එක ඔයාලා click කරන්න. හරි ඉතින් අපි Microsoft Office 2024 සාර්ථකව download කරලා install කරලා ඉවරයි. දැන් ඉතින් ඔයාලට තියෙන්නේ Word එක, PowerPoint, Excel තව Microsoft package එකේ තියෙන දේවල් ඔයාලා use කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා පල්ලෙන් මොකක් හරි hero එකක් આવොත් ඒකත් comment එකක් දාලා වීඩියෝ එකක් share කරලා support එකක් දෙන්න. එහෙනම් guys goodbye.